අපි ඉගෙන ගත්තානේ කාබනික අණු පහක් ගැන. කාබනික අණු පහයි ඊළඟට ඒකෙන් හතරක් අපි කිව්වා ජෛව අණු කියලා. නේද? ජෛව අණු හතර මොනවාද? කාබෝහයිඩ්‍රේට්, ඊළඟට ඒවා ප්‍රෝටීන, ලිපිඩ, අනිත් එක නියුක්ලික් අම්ල. ඊළඟට ඒකටම කියනවා නියුක්ලික් අම්ල වලට නැත්තම් න්‍යෂ්ටික අම්ල කියලා කියනවා. එතකොට දැන් අපි එකින් එක බලාගෙන යන්න ඕනේ ඉස්සරහට විස්තර ටික. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් අර හතරෙන් පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ දැන් අපි කාබනික සංයුග කීයක් ඉගෙන ගත්තද? පහක් ඉගෙන ගත්තනේ. මොනවද පහ? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල, අනිත් එක තමයි අන්තිම එක විටමින්. විටමිනුත් කාබනික සංයෝග. එතකොට මේ ඔක්කොම අතරින් ජීවිතයේ තියෙන වඩාත් සුලභ කාබනික සංයෝගයේ අහුවොත් මොකක්ද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් තමයි වඩාත් සුලභ කාබනික සංයෝගය වෙන්නේ. ඒක අපිට මතක තියාගන්නත් ලේසි. මොකද්ද? කාබනික සංයෝග තියෙනවා පහක් කිව්වා. ඒ ඔක්කොම දැන් ලිස්ට් එකේ කිව්වා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල, විටමින්. ඒ අතරින් වඩාත් සුලභ කාබනික සංයෝගය වෙන්න එක මතක තියාගන්නවට පුළුවන්. කාබනික සංයෝගයේ වඩාත් සුලභ කාබනික සංයෝගය කියන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ වචනෙන් වෙන පදේ කියලා මතක තියාගන්න. ගොඩක් අමාරු නම් මතක තියාගන්න. මොකද අපි කියවනේ කෙටි ක්‍රමات කියලා දෙනවා කියලා. ඒ විදිහට ඔළුවේ මේක පොඩ තනින් තනට අමුණ ගත්තාම ඔයාලට කොයිම හරි විදිහකින් මතකයට එනවා නේද? උත්තරේ ගත්තී. ඊළඟට හැම සංයෝගයක්ම හැදිලා තියෙන සංයුක්තයක් තියෙනවා. ඒ කියන්නේ මූල ද්‍රව්‍ය කීපයකින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපි මේකේ සංයුතිය ගත්තාම මේ කාබෝහයිඩ්‍රේට් කියන කාබනික සංයෝගේ සංයුතේ එන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් කියන සංයෝග කාබනික සංයෝගේ තියෙන මොනවාද? කාබනුයි, හයිඩ්‍රජනුයි, ඔක්සිජනුයි තමයි තියෙන්නේ. එතකොට අපි කියනවා ඊළඟ මේ අපි මේක අතල මේ පොයින්ට් එකට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙනවානේ. එතකොට අපි කියනවා දැන් මෙහෙම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙදි මෙයාගේ සංයුතිය ගද්දි හැම වෙලේම හයිඩ්‍රජන් ඔක්සිජන් දාන අනුපාතය 2:1යි. හයිඩ්‍රජනුයි ඔක්සිජන් අතර අනුපාතය 2:1යි. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතර අනුපාතය මම ඒක ඉස්සරහට කරගෙන යද්දි මම පෙන්නලා දෙන්න. හයිඩ්‍රජනුයි ඔක්සිජන් අතර අනුපාතය 2:1යි. කාබන් වෙනම පැත්තකින් තියෙනවා. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතර අනුපාතය 2:1යි. එතකොට අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් නිපද වෙනවා. මෙන්න මේ පොයින්ට් එකට අනුව ප්‍රභා සංශ්ලේෂණයෙන් තමයි නිපදෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ මොනවාද? හරිත ශාක. හරිත ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නිපදවෙනවා. එතකොට අපි දන්නවා සීනි නේද? අල අපි කන කෑම බත්වල ඕවා ඔක්කොගෙම තියෙන මේ කාබෝහයිඩ්‍රේට්. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය ආවම ගන්න අපි පොදු අණුක සූත්‍රය ගන්න කිව්වහම මෙන්න තියෙනවා මේක තමයි පොදු අණුක සූත්‍රය. තේරෙනවද? CxH2O. ඇයි අපි මෙහෙම දැම්මේ? කාට හරි තේරෙනවද ඒක? H2O කියලා දැම්මේ. ඔව් අපි කිව්වා මොනවාද? හයිඩ්‍රජනුයි ඔක්සිජන් අතර අනුපාතය 2:1යි. අපි කිව්වා කාබන් වෙනම පැත්තකින් තියෙනවා. එතකොට අපි කාබන්ට වෙනම x අවුරක් දාගත්තේ ඒකයි. මේකට මේ දෙන්නට අදාළ නෑ. සාමාන්‍ය පැත්තකින් සංයුතිය තියෙනවා. උනාට පැත්තකින් ඉන්නවා. එතකොට මේ දෙන්නගේ සම්බන්ධයක් තියෙනවා මෙන්න මේ විදිහට. හයිඩ්‍රජනුයි ඔක්සිජන් අතර අනුපාතය 2:1යි. ඒක නිරූපණය කරන අපි සාමාන්‍ය එක කියන එක දාන්නේ නෑනේ. එක මෙතන දාන්නේ නෑ කියන්නේ බිඳුව නෙමෙයි. එක. එතකොට H2O කියන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් අතර අනුපාතය 2:1 කියන එක තමයි මෙන්න මෙතනින් පෙන්නලා දෙන්නේ. දැක්ක නේද? එතකොට එතනිනුත් දැන් ඔයාලට තේරුණා ඒක. ඊළඟට අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් ආකාර තියෙනවා තුනක්. මොනවාද? සරලතම කාබෝහයිඩ්‍රේට් ආකාරය තමයි මොනොසැකරයිඩ්. තේරුණාද? මොනොසැකරයිඩ් තමයි සරලතම කාබෝහයිඩ්‍රේට් ආකාරය. ඊළඟට තියෙනවා ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් කියන්නේ ඒක මේ මොනෝ කියද්දි එක ආකාරයක් තමයි මොනොසැකරයිඩ්. ඒතකොට මොනෝ කියන්නේ එකක්. ඩයි කියන්නේ දෙකක්. ඒ ඩයි කියන්නේ දෙකක්. අර පොලි කියන්නේ ගොඩක්. හරිද? එතකොට මේකෙදි මේ එක අණුවක් තියෙන. එතකොට ඩයිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. ඒක ඉස්සරහට දැන් කියලා දෙනවා. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. එතකොට පොලිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් එකතු වෙලා නේ. ගොඩක්. පොලි කියන්නේ ගොඩක්. පොලි කියන්නේ ගොඩක්. එතකොට ඩයි කියන්නේ දෙකක්. ඩයි කියන්නේ දෙකක්. මොනෝ කියද්දි කෙමිස්ට්‍රියේදී ඔයාලට ඕන මොනෝ කියද්දි එකක් තමයි අර්ථ දැක්වෙන්නේ. හරිද? තේරුණාද මේ ටික? හරි පුතේ ඊළඟට එතකොට දැන් කාබෝහයිඩ්‍රේට් ගැන අපි ආකාර තුනක් ඉගෙන ගත්තානේ. මොනවාද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. අපි කිව්වා මොනෝ නම් එකයි, ඩයි නම් දෙකයි. ඒ වචනම තියෙනවා. ඩයි නම් දෙකයි, මොනෝ නම් එකයි. පොලිසැකරයිඩ් පොලි කියද්දි ගොඩයි. පොලි කියද්දි ගොඩක්. එතකොට අපි දැන්
එක එක ගැන ආයෙ බලමු. හරිද? එතකොට මොනොසැකරයිඩ් තියෙනවා. අපි කියනවා මොනොසැකරයිඩ් කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය කියලා. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය තමයි මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය. එතකොට මේකේ සරලතම ආකාරය තමයි මොනොසැකරයිඩ් කියන්නේ. කාබෝහයිඩ්‍රේට් වල සරලතම ආකාරය තමයි මොනොසැකරයිඩ් කියන්නේ. මේකට සරල සීනි කියලාත් කියනවා. සරල සීනි කියලාත් කියනවා. හරිද? තේරුණාද? සරල සීනි කියලා කියනවා මේක කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ. එතකොට මේ මොනොසැකරයිඩ් වල අපි ගුණ පොඩ්ඩක් බලමු නිකන් ලක්ෂණ ටික. මේවා ස්පටිකාකාරයි. ඉතින් ඔයාලා දැන් සීනි ටික මේ සීනි සරල සීනි කියලා කියනවා කිව්වා. ඒත් එක්කම මෙයාලා ලක්ෂණ ටිකක් තියලා. ඉතින් ওই ටික මතක තියාගන්න දෙයක් නැහැ නේ පුතේ. ඔයාලා දන්නවා සීනි කොහොමද කියලා. සීනි මොනවාද? ස්පටික. කියන්නේ කැට කැට විදිහට තියෙන්නේ. කැට කැට විදිහට තියෙනවා ස්පටික විදිහට. එතකොට සීනි තිතද? නෑ. සීනි පැන්රහයිනේ අනිවාර්යයෙන්. ඉතින් මෙයාලා සරල සීනි කියලා දීලා මෙතන ලක්ෂණ ටිකක් දෙලා මතක තියාගන්න. ඕක මතක තියාගන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ස්පටික විදිහට කැට කැට විදිහට තියෙන්නේ. එතකොට පැන්රහයි නේද? සරල සීනි කිව්වහම පැන රසයි. මොනොසැකරයිඩ් වල ලක්ෂණ මේ. ස්පටික ආකාර විදිහට තියෙන්නේ පැන රසයි. අනිත් එක ජලයේ දිය වේ. සීනි ජලයේ දිය වෙනවද? ඔව්. සීනි ජලයේ දිය වෙනවා නේද? එතකොට මොනොසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍යයි. ජලයේ ද්‍රාව්‍යයි. ජල ද්‍රාව්‍යයි. එතකොට මේ තමයි ලක්ෂණ තුන. ස්පටික ආකාරයෙන් තියෙනවා පැන රහයි සහ ජලයේ දිය වෙනවා. ජලයේ ද්‍රාව්‍යයි. ඊළඟට මොනොසැකරයිඩ් ආකාර තුනක් තියෙනවා. තේරෙනවද? මොනොසැකරයිඩ් ආකාර තුන තමයි glucose, fructose, galactose. Glucose, fructose, galactose. Glucose, fructose, galactose. හරි. එතකොට මොනොසැකරයිඩ් ටික අපි ඉවර කරා. නෑ ඒ ටික හරි. ඊළඟට අපි තියෙනවා ඩයිසැකරයිඩ් කියලා කොටස. ඩයිසැකරයිඩ් කියන්නේ මං කියව මොකද්ද? මොනෝ නම් එකයි, ඩයි නම් දෙකයි. ඩයි නම් දෙකයි. එතකොට මෙන්න මෙයාලා කියලා තියෙනවා පොතේ තියෙනවා මොනොසැකරයිඩ් අණු දෙකක් සම්බන්ධ වෙලා තමයි එකතු වෙලා තමයි මේ මොනොසැකරයිඩ් අණු දෙකක්. ඩයි නම් දෙකයි. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි මේ ඩයිසැකරයිඩ් හැදිලා තියෙන්නේ. එතකොට මේ තියෙන මොනොසැකරයිඩ් වල සූත්‍රය. තේරෙනවද? ඉස්සල්ලා එක මම ලියලා තිබ්බා. දැන් මෙතන ඉඩ මදි හින්දා මම ලිව්වේ නැහැ. එතකොට මොනොසැකරයිඩ් අණු දෙකක් තමයි මේක තුල තියෙන්නේ. එතකොට මෙයාලා කියනවා අපිට මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් අණුවක් හැදෙනවා. ඒ හැදෙද්දි ජල අණුවක් පිට වෙනවා. ජල අණුවක් පිට වෙනවා කියනවා. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් අණුවක් හැදෙද්දි ජල අණුවක් පිට වෙනවා කියනවා. මේ තියෙන්නේ මේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩයක් හැදෙනවා. එතකොට ඒම වෙද්දි ජල අණුවක් පිට වෙනවා. තේරෙනවද? ජල අණුවක් පිට වෙනවා. එතකොට මේක අපි මේ දැන් එකතු වෙද්දි ඔයාලට තේරෙනවා ඇතිනේ මේ අගයන් එකතු වෙද්දි C6 C එනවා 12. 12 කීයද? H24ක් එන්න ඕන. H24ක් එනවා. ඊළඟට ඔක්සිජන් තියෙනවා 6 12ක් එන්න ඕන. එතකොට මේ හැදෙන සංයෝගේ අපි හිතමු ජල අණුවක් පිට වුන්නේ නැහැ කියලා. එතකොට හැදෙන සංයෝගේ ඩයිසැකරයිඩ් මෙන්න මේ සූත්‍රය වෙන්න ඕන. ඒ වුණාට මේ අපි දැන් මේක හොයාගෙන තියෙනවා මේ ඩයිසැකරයිඩයක් හැදෙද්දි ජල අණුවක් පිට වෙනවා කියලා. එතකොට ඔයාලා බලන්න ඔන්න ජල අණුවේ සූත්‍රයේ H2O. හරිද? මෙතන O කියන්නේ මේ නිකන් මොකක්වත් ලියලා නැහැ කියන්නේ එකයි තියෙන්නේ. එතකොට මේකෙන් අඩු කරලා ගත්තාම C12 ඒ විදිහටම එනවා. C12යි H24න් දෙකක් ගියාම 22යි. එතකොට O 12න් එකක් ගියාම 12න් එකක් ගියාම කීයද? O 11යි. හරි. දැන් මොකක් හරි හුරුවක් දැනනවද? හරියට හරි. මේ තියෙන්නේ ඩයිසැකරයිඩ් වල සූත්‍රය. එතකොට මෙයාලා කියන කතාවයි මේ හොයාගෙන තියෙන කතාවයි අපි මේ හදලා ගත්ත කතාවයි ඇත්තටම ඇත්ත කියලා පේනවා නේද? එතකොට මේ තියෙන්නේ මෙන්න මේ යටින් හදලා ගත්ත මේක. එතකොට මේ H2O අණු මේ දෙක එකතු වුණාම හරිනම් හැදෙන්න ඕන සංයෝගය මේකයි. ඒ වුණාට මෙයාලා කියනවා මොනොසැකරයිඩ් දෙකක් එකතු කරලා ඩයිසැකරයිඩයක් හැදෙද්දි ජල අණුවක් පිට වෙනවා. ඒ ජල අණුව පිට වෙන හින්දා මෙන්න මේ වගේ ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණය අයින් කළා තමයි මෙන්න ඩයිසැකරයිඩ් සූත්‍රය හැදෙන්නේ. තේරුණාද? ඒත් ඔයාලට පේනව නේද තව වැදගත් කරුණක්. දැන් මේ අඩු වෙලා ගියත් තේරුණාද? අඩු වෙලා ගියත් මේ සංයෝගයේ තියෙන H2O H සහ ඔක්සිජන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය බලන්න තියෙන කීයද? 22ට අණු 11යි. මෙතන H මෙතන O. හරිද? එතකොට 22ට කරලා මේක සුළු කරොත් කොහොමද? මේ දෙපැත්තම 11න් බෙදුවොත් කීයද එන්නේ? 2ට 1යි. අපි ගමු මොනවාද? H සහ O අතර අනුපාතය අපි කලින් කොටස ඉගෙන ගත්තා.
කීයද? 2ට 1යි කියලා. මෙන්න මේ ලස්සනට මේක හැදිලා එනවා. තේරෙනවද? එතකොට මෙතනත් අපිට ඔප්පු වෙලා පේනවා මේ සූත්‍රෙනු අපි සූත්‍රය අරන් හදලා බලුවා 2ට 1 අනුපාතය තියෙනවා කියලා නේද? හරි. එතකොට ඩයිසැකරයිඩ් කොටසත් හරි. ඊළඟට අපිට තියෙනවා පොලිසැකරයිඩ්. තේරෙනවද? පොලිසැකරයිඩ් පොලි කියද්දි කීයද මං කිව්වේ? මොනෝ නම් 1යි ඩයි නම් 2යි පොලි නම් ගොඩයි. එතකොට මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා බහු අවයවීකරණය කියන්නේ මේ දැන් අපි කියවනේ මේක තැනුම් මේකකය කියලා. එතකොට අපි කියනවා ඒකට ඒක අවයවයකය. තැනුම් මේකකයට කියනවා ඒක අවයවිකය. එතකොට ඒක අවයවිකය තමයි මොනොසැකරයිඩ්. ඒක අවයවික අණු රාශියක් එකිනෙක සම්බන්ධ වෙලා හැදුනහම අපි කියනවා ඒකට බහු අවයවීකරණය වෙනවා කියලා. එතකොට මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා හැදෙද්දී පොලිසැකරයිඩ් අණුවක් හැදෙනවා කියලා තමයි මේ කියන්නේ. තේරුණාද? මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා තමයි පොලිසැකරයිඩ් අණුවක් හැදෙන්නේ. හරිද? එතකොට අපි දැන් මෙන්න මේ අපි මේ විදිහට මේ දැන් අපි මොනොසැකරයිඩ් අණු දෙකක් නේ ගත්තේ. මෙයා මෙතනදි වෙනවා ගොඩක් මේ අපිට කියන අගේ අපි නිශ්චිතව කියන්න බෑ. අපි දාන්නේ මේ අපි අර සූත්‍රෙත් දැම්ම එන්න අකුරක් තමයි දැන් මේ කියන්නේ මොනොසැකරයිඩ් අණු ගානක් ඒ කියන්නේ සරල ඉලක්කමක් වෙන්න පුළුවන්. 1 2 3 4 ඔය වගේ ඉලක්කමක් වෙන්න පුළුවන්. එතකොට අණු රාශියක් එකතු වෙනවා. එතකොට අපි දැන් මේ මෙතන දාලා තියෙන ලකුණ මොකද්ද මේ? මේ ඊතලයේ නෙමෙයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රත්‍යාවර්ත ලකුණ. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේ සමීකරණේ මේ දෙපැත්තටම වළංගු වෙනවා කියන එක. දෙපැත්තටම වළංගුයි. තේරෙනවද? මේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් අණුවක් හැදෙනවා වගේම මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ජල අණුවක් පිට කරමින් ඩයිසැකරයිඩ් අණුවක් හැදෙනවා වගේම ඊළඟට මොකක්ද? ඩයිසැකරයිඩ් අණුවකට ජලය එකතු වුණාම මෙන්න මේක වෙනවා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් හැදෙනවා. ඒකයි මේකේ තේරුම. ඊතලයක් නෙමෙයි මේ දා දෙන්නේ ප්‍රත්‍යාවර්ත ලකුණ. තේරුණාද? එතකොට මේ දැන් මේ ඩයිසැකරයිඩ් හැදෙද්දි මෙන්න මේ වුණා වගේ මෙන්න මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යනකොට අපි කියනවා මොකද්ද? ජල විච්ඡේදනය. මේ වෙලා තියෙන ජල විච්ඡේදනය. එතකොට මෙතන ඉඳන් ජල විච්ඡේදනය වුණාම මෙන්න මොනොසැකරයිඩ් හැදෙනවා. මෙතනත් ඒ කරුණම තියෙනවා මේ ජල විච්ඡේදනය මගින් නැවත මොනොසැකරයිඩ් බවට පත් වෙයි. ජල විච්ඡේදනය කියන්නේ මේක අනිත් පැත්තට යන කියන්නේ මෙතන මේ ඩයිසැකරයිඩ් වලට ජලය එකතු වෙලා. ජලය දාලා ඔන්න මොනොසැකරයිඩ් හැදෙනවා. මෙතනදී ඒ සූත්‍රෙටම මොකද්ද? පොලිසැකරයිඩ් වල ජලය දැම්මහම ජල විච්ඡේදනය වෙලා මොනොසැකරයිඩ් හැදෙනවා කියලා කියනවා. තේරුණාද? එතකොට අන්න එච්චරයි සරලයි. මේකේ තේරුමමයි මෙතන. තේරුණාද? දැන් කොච්චර මේ විදිහට සටහන ගහගත්තාම මේකටත් වඩා ලස්සන වට ගහගන්න පුළුවන්. මම කියන්නේ කාලයත් එක්ක මම මේ ගහුවේ ගොඩක් ෂෝට් කරලා. එතකොට ඔයාලට පුළුවන් මේක දැන් සමාන කරලා මේ විදිහටම තව එක සමීකරණයක් තියාගෙන ඔයාලට හදාගන්න පුළුවන්. තේරුණාද? ඊළඟට අපි දැන් ඩයිසැකරයිඩ් වල ගුණ බැලුවේ නැහැ. ඩයිසැකරයිඩ් වල ගුණ බැලුවේ නැහැ. අපි මොනොසැකරයිඩ් වල ගුණ කිව්වා ස්පටිකයි පැන රහයි ජලය දී. මොකද සරල සීනි කියවනේ. සීනි කියන විදිහට අපි ලක්ෂණ කිව්වා. ඩයිසැකරයිඩ් වලත් ලක්ෂණේ ඒ විදිහමයි. ඒ ටිකමයි. ස්පටිකාකාරයෙන් තියෙන. පැණි රසයි. ජලයේ දිය වෙනවා. ඒ ජලයේ ද්‍රාව්‍ය. එතකොට ඒ ටිකම මේ මොනොසැකරයිඩ් වල ලක්ෂණ ටිකම එක සමානකම. තේරුණාද? ওই විදිහට ඔළුවට දාගන්න සමානකම මෙතන තියෙනවා. ඊළඟට ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ්යි නෑ. ඔව් මේ දෙක සමානයි වගේම මේ දෙකට වඩා මේක වෙනස්. අන්න එහෙම ඔළුවේ තියාගත්තාම අපිට මේ උත්තර ගන්න ලේසි. එතකොට ස්පටිකයි පැන රසයි මොනවාද? ජලයේ දිය වෙනවා. අර විදිහම. එතකොට මේ ඩයිසැකරයිඩ් ආකාර තුනක් තියෙනවා. මොනවාද? මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. අරකේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් වගේ මේකේ තුනක් තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. තේරුණාද? ඊළඟට දැන් පොලිසැකරයිඩ් වල අපි ಗುಣ බැලුවා මොනවාද? පොලිසැකරයිඩ් වල ಗುಣ බැලුවොත් අපිට තේරෙනවා එයා උණු ජලයේ විතරයි ද්‍රාව්‍ය නෙමෙයි ඇල් ජලයේ අද්‍රාව්‍යයි. ඇල් ජලයේ ද්‍රාව්‍ය නැහැ. ඇල් ජලයේ ද්‍රාව්‍ය නැහැ කියන්නේ මෙන්න මේවට වඩා වෙනස්. තේරුණාද? මෙන්න මේවට වඩා වෙනස්. මේ දෙකට වඩා මේක වෙනස්. එතකොට ඇල් ජලයේ අද්‍රාව්‍යයි කියන්නේ නම් පොලිසැකරයිඩ් ලක්ෂණ දීලා අහනවා ඇල් ජලයේ අද්‍රාව්‍ය කාබෝහයිඩ්‍රේට් ආකාරය මොකද්ද? තේරෙනවද? එතකොට අනිවාර්යෙන් උත්තරේ වා ටක් ගාලා මේ දෙකට වඩා වෙනස් කියලා දන්නා. එතකොට පොලිසැකරයිඩ් කියලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට පොලිසැකරයිඩ් ආකාර තියෙනවා තුනක්.
මොනවද පොලිසැකරයිඩ් ආකාර 3? සෙලියුලෝස්, පිස්ටේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා 3. 3ට වඩා තියෙනවා. ඇත්තටම. ඒ ලෙවල් ක්ලාස් එකට ගියාම ඊට වඩා ඉගෙන ගන්නවා. හරිද? එතකොට පොලිසැකරයිඩ් ආකාර 3 මොනවද ඔයාලට තියෙන්නේ? සෙලියුලෝස්, පිස්ටේ, ග්ලයිකෝජන්. සෙලියුලෝස්, පිස්ටේ, ග්ලයිකෝජන්. හරි පුතේ, ඒ ටික ඔක්කොම තේරුණාද? ක්‍රිස්ටල් කීය තේරුණාද? හැමෝම